ඉතින් මේ vlog එක අපිට කැම්පස් එකේ ටිකක් දිග නිවාඩුවක් හම්බුණානේ අවුරුද්දට. ඉතින් අපි මේ නිවාඩුවේ ගියේ ඇල්ලේ ඇවිදින්න. ඉතින් ඇල්ලට ගියේ හරේෂයි මමයි. අපේ මහේෂ කොහොමද ඇල්ලේනේ ඉන්නේ. ඉතින් පළවෙනි දවසේ හවස අපි මහේෂලයි ගෙදරට ගියා. එදා හවස අපි මහේෂලයි ගෙදර ටිකක් වෙලා හිටියා. අපිට එහෙ ගිහින් මහේෂගේ නංගිලා දෙන්නගේ සෙල්ලම් වල ටික හම්බුණා. අපි දෙන්නගේ තියෙන සතුට. ඇල්ල ලස්සන රෑටනේ. අපි ටිකක් රෑ වෙනකන් ඉඳලා මහේෂලගේ තාත්තත් එක්ක නංගිලා දෙන්නයි අපි කට්ටිය ගියා ඇල්ලේ පයින් ඇවිදින්න. කොහෙද යන්නේ හරේෂා? අපි යනවා ඇල්ලේ ඇවිදින්න. ඇත්තටම මාරම ලස්සනයි. අපි ඇල්ලේ ගිහින් තිබුණට මේ වගේ නිදහසේ පයින් ඇවිදින්න වෙලාවක් හම්බෙලා නැහැනේ. ඉතින් ඔක්කොටම කලින් අපි ගියා අපිට කන්න මොනවා හරි ගන්න. ඒ ටිකත් අරගෙන අපේ ගමන අපි පටන් ගත්තා. ඊට පස්සේ අපි ගියේ ස්ටේෂන් එකට. අපි ස්ටේෂන් එකේ ඉඳන් අපි ගෙනාපු කෑම කෑවා. ඒ වුණාට ස්ටේෂන් එක නම් වහලා තිබුණේ. ඉතින් අපි මෙතන ටිකක් රෑ වෙනකන් ඉඳලා අපි ආයෙත් ගෙදර ගියා. ඉතින් රෑට කාලා අපි කට්ටියත් එක්ක සෙල්ලම් කරා, සින්දු කිව්වා. මේ දෙවනි දවසේ උදේ. ඉතින් අපි උදෙන්ම ගියා නයින් ආෂ් බලන්න. අපි එතනට ගියේ හරිම ලස්සන පාරකින්. මම මීට කලින් නයින් ආෂ් බලන්න ගිහින් තියෙනවා. ඒත් මේ පාරෙන් ගිහින් නැහැ. අපි ගියපු වෙලාව නම් ටිකක් අවුවයි. හැබැයි අපි ගිහින් ටිකක් වෙලා ඉද්දි ට්‍රේන් එකකුත් ආව අපිට බලන්න. හරිම ලස්සනයි ඉතින්. Ice-cream ගත්තා.
මං මේ සැරේ ගිහිල්ලා තමයි නයින් ආච්චි යන තියෙන පාරවල් ඔක්කොම ටික දැනගත්තේ. අපි එනකොට ආපු පාර නෙවෙයි අපි යනකොට ගියේ. හරිම ලස්සනයි පයින්ස් මැදින්. හරිම ලස්සන පාරක් ඒකත්. ඒ අතරමැද තිබ්බ ඇලකට බහැලා අපේ හරේෂගේ කකුල කූඩැල්ලෙක් කෑවා. හරේෂ කූඩැල්ල ගැන හිරිකිටයි. ඉතින් මේ නයිනාස් ගිහිල්ලා මහේෂලගේ ගෙදර යනකම් නාච් ගිහින් ඉවර වෙලා අපි ආයෙත් මහේෂලගේ ගෙදරට ආවා. ඊට පස්සේ අපි ගියේ පුංචි සිරිපාදේ. හැබැයි යනකොට නම් ටිකක් වැස්ස. ඒ වුණාට අපි වැස්ස කියලා බැලුවේ නැහැ. ටිකක් උඩට නගින්න පටන් ගත්තා. ඉතින් ඒකත් හරිම ලස්සනයි ෆ්ලයින් රාවණ පහු කරන් යන්න තියෙන. ඉතින් ඒකට මාරම ලස්සන වටපිටාවක් එක්ක Dunia mahasiswa. Dunia ada roket. Enggak ada kandat mage, me kandat mage. Tired of fitting in, wanna do something well different. I'm thinking brand new thoughts, so futuristic. අපි ටිකක් හවස් වෙලා තමයි ඉතින් පුංචි සිරිපාදේ නැග්ගේ. ඒ වෙලාවට ඉතින් වැඩි අවුවත් නැහැනේ. බහින ගමන් මොකද මයිෂ කිව්වේ? අස්සලම මල් දෙපණ කැලෑවල. නැකනේ මේ මයිෂලා ගෙදර ඇවිල්ලා ආවස් සිරි. හරිෂා මොනවද? අන්න අර පෙන්නේ අර රොනාල්ඩෝ බලන්නකො. අර පෙන්නේ අර මෙතන නම් තිබ්බේ මාරම ලස්සන වීව් එකක්. මම එතනට තමයි හරිම ආස වුනේ. අපේ ගමනේ දෙවෙනි දවසත් ඉවර කරලා මේ ඉතින් තුන්වෙනි දවස. අපි තුන්වෙනි දවසේ ගියේ දෙමෝදර රේල්වේ ස්ටේෂන් එකට. අපි වීව් පොයින්ට් එක බලන්නත් හිතන් හිටියා. ඒ වුණාට එදා වෙලාව මදි සහ දුරත් එක්ක අපි හිතුවා ස්ටේෂන් එක ඉස්සෙල්ලාම බලන්න ගිහිල්ලා පස්සේ දවසක වීව් පොයින්ට් එක බලන්න යනවා කියලා. මයිමාන් රුසන්ගේ පොත කියවලා තියනවා නම් ඇත්තට එනකොට ඒ කතාවම ඇවිල්ලා පේනවා. මේ තියෙන්නේ කළු පාලම. මන් දැකපු ලස්සනම පාලමක් තමයි මේක. හැබැයි මේකට යන්න තියෙන්නේ නම් ටිකක් දිග බිංගයක් ඇතුලෙන්. වෙන බිංගවල් වගේ නෙවෙයි මේක ඇතුලේ ඉන්නේ සැලලිහිනියෝ. බලන්නකෝ අපිට උන දේ. අරුන්ට පේනවා. අපි එනවා කියලා පේනවා නේද? කියන්නේ කොච්චර කොහොමද? ඔන්න දිය
දෙපාර එක පාරක් නම් කමන්නේ. අපි ඇත්තටම දැනගෙන හිටිය 12ට තමයි ට්‍රේන් එක එන්නේ කියලා. ඒ වුණාට ඉතින් ටිකක් බයයිනේ. ඔන්න ඉතින් ට්‍රේන් එක ආවා. අපි මෙතනින් ස්ටේෂන් එක ළඟින් ට්‍රේන් එක බලලා බිංගිය ඇතුලෙන් යන එක view point එකේ ඉඳන් බැලුවේ. මේ තියෙන ඉතින් රේල් ගැටේ තියෙන ආකෘතිය. Your smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. Whisper your name in the rush of the breeze. Love like an ocean rippling with ease. Heartbeat sinking to this melody. You and I forever, wild and free. ඉතින් ඔන්න ওই විදියට තමයි අපේ ලස්සනම ලස්සන ගමන අපි ඉවර කරේ.